කච්චායන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහින් වන්දනා කළකෝ භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ දකින්න අපේ චණ්ඩප්පජ්ජෝත රජතුමා කැමැති කිව්වා. චණ්ඩප්පජ්ජෝත රජතුමාට අනුකම්පා පිණිස භාග්‍යවතුන් වහන්සේ අවන්ති දේශයට වඩිනසේක්වා කියලා ඉල්ලා හිටියා. බුදු කෙනෙක් පින්වත්නි මධ්‍යම දේශයෙන් පිට රැය පහන් කරන්නේ නැහැ. ඒක බුදුවරුන්ගේ සිරිතක්. දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියනේ නේ 3 වතාවක්. එක රැයක්වත් පහන් කරේ නැහැ. ඉදාම වැඩි ආයෙමත්. මහියංගනීට වැඩලා යක්ෂයෝ দমনය කළා, දහම් දෙසලා සමවස්සෝයෙන් ඉඳලා ඒ ඔක්කොම කරලා ඒක තමයි බුදුවරුන්ගේ හැකියාව කියන්නේ. මොහොතකින් වැඩිනෝ. රැය පහන් කරන්නේ නැහැ. බුදුවරු රැය පහන් කරන්නේ මධ්‍යම දේශي විතරයි. ඒක බුදුවරුන්ගේ සිරිතක්. ඉතින් අවන්ති දේශය කියන්නේ පින්වත්නි මධ්‍යම දේශයට අයිති රටක් නෙමෙයි, පච්චේක ජනපදයක්. ඒක නිසා ගෞතම බුදුරජාණෝ මධ්‍යම දේශයෙන් එපිට වැඩිම පළක් නැහැ. ඒක නිසා උන්වහන්සේ මහා කච්චායනයන් වහන්සේට කිව්වා මහා කච්චායන ඔබම වඩින්න කිව්වා. ඔබට පුළුවන් කිව්වා චණ්ඩප්පජ්ජෝත රජුන්ගේ හිත තුනුරුවන් කෙරෙහි පහදවන්න. රහතන් වහන්සේලා හරිය කීකරුයිනේ. බුදුරජාණන් වහන්සේට කරදර කරන්න ගියේ නෑ. වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේට පාත්තර සිවුරු අරන් අවන්ති දේශයට පිටත් වෙලා ගියා. අවන්තිය කියන්නේ පාකිස්තානයේ පොඩ්ඩක් පල්ලෙහෙන් තියෙන රටක්. අවන්තියේ කවදාවත් භික්ෂුවක් වැඩලා නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච අලුත මේ සිද්ධිය. ඉතින් මහා කච්චායන රහතන් වහන්සේගේ දාන වේලාව ලඟ වුණා. මහා කච්චායන මහරහතන් වහන්සේ එක ගෙදරකට පිණ්ඩපාතෙ වැඩියා. වඩිනකොට දැන් ඒ රටේ කවුරුත් ස්වාමීන් වහන්සේලා දැකලා නැහැනේ. දුප්පත් ගෙදරක්. ඒ ගෙදර හිටියා ලස්සන තරුණ දියණියක්. ඒ වගේම හිටියා වයසක ආච්චි අම්මා කෙනෙක්. ඒ දියණිය ගෙයින් ඉස්සරහට ඇවිල්ලා බලුවා කවුද ඇවිත් ඉන්නේ? රත්තරම් පාට ශ්‍රමණියන් වහන්සේ නමක්. පාත්‍රයේ අරගෙන බිම් බලන් ඉන්නවා. කවදාවත් දැකලා නැහැ. බෞද්ධ නෙමෙයිනේ. හැබැයි මේ දුවගේ පින් අන්ත බව කියන්නේ දකින්නකොටම හිත පැහැදුනා. හැබැයි දානි ටික පූජා කරන්න සල්ලි නැහැ. ඒ දියණියට තිබ්බ ලස්සන දිග කොණ්ඩයක්. හැමදාම නගරේ සිටු දියණිය කොණ්ඩේ ඉල්ල ලෙවනවා කහවණු 1000කට. මට ওই කොණ්ඩේ දෙන්න කියලා. ඒ දුව කොණ්ඩෙට කොයිතරම් ආසයිද කියන්නේ කොණ්ඩේ දුන්නේ නැහැ. කහවණු 1000කටවත්. හැබැයි මහා කච්චායන මහරහතන් වහන්සේ දකින්නකොටම එකපාරට මතක් වුණේ මොකද්ද? ලස්සන තමන් ජීවිතේට වගේ ආදරය කරන කොණ්ඩේ. අන්න සද්ධාව. දැන් මන් දන්නවා සමහර අපේ අම්මලා ඉන්නවා වලලු වලට ඉඩකඩම් වලට පුදුම ආසයි. දරුවෙක්ටවත් දෙන්නේ නැහැ. හැබැයි සමහර විට ස්වාමින් වහන්සේ නමක් දැක්කහම ඒ ඔක්කොම අමතකයි. මොහොතකින් අරව අතහරිනවා. එහෙම ඉන්නව නේද? ආන්න එහෙම කෙනෙක් ඒදුව. ඒ සසරේ පිනක්. දන් දීලා පුරුදුයි සාසනේ. මොකද කලේ එකපාරට කොණ්ඩේ කැපුවා. කපලා ආච්චිට දුන්නා. ආච්චි ඉක්මනට මේ කොණ්ඩේ අරන් ගිහින් සිටු දිනියට දීලා කහවණු 1000 අරගෙන ඉන්න කිව්වා. ආච්චි අරගෙන ගියා. අනේ අපේ මොකද මේ කරපු අපරාධ කියලා. අරගෙන ගිහින් සිටු දිනියට කිව්වා දිනිය ඉක්මනට මේ කොණ්ඩේ අරන් කහවණු 1000ක් දෙන්න කිව්වා. සිටු දිනිය කල්පනා කරා වෙනදට පණිවිඩය යවලවත් කොණ්ඩේ හම්බ වෙන්නේ නෑ. අද ගෙදෙට්ටම ආවා. සාමාන්‍යයෙන් එතකොට මොකද වෙන්නේ? ගණන් උස්සනවද නැද්ද? උස්සනවා. කිව්වා ඕකට කොහොමද 1000ක් දෙන්නේ කියලා ඇහුවා. ඕක වටිනවද කියලා 1000ක්. අරන් ඵලයන් කිව්වා. අනේ නම් 900ක් වටිනවද කියලා ඇහුවා. 800ක් 700ක් 500ක් 500ක් වටිනවද කියලා ඇහුවා. අනේ නම් 100ක් වටිනවද කියලා ඇහුවා. ඕ කෙස් කෑල්ල.
50ක් වටනවද කියලා ඇහුවා. අනේ එහෙනම් 10ක් වටනවද කියලා. එහෙනම් 9ක් 8ක්. සිටු දිනේ කල්පනා කර තවත් බැස්සුවොත් නම් මට කොණ්ඩේ හම්බ වෙන්නේ නෑ. අද මිනිස්සු වගේමයි එදත් නේ. උඹට ඉතින් 8කට හරි ඔක දෙන්න ඕන නම් දීලා ඵලයන් කියලා කහවණුවටත් දුන්නා. ආච්චි අම්මා අඬා කොණ්ඩේ අරගෙන ගියා. දැන් ආච්චි අම්මගේ ඔළුවේ වැඩ කරන්නේ මොකද්ද? අනේ 1000කට ඉල්ලලා හම්බුනේ 8යි. දැන් දුව මොනවා හිතයිද දන්නේ නැහැ කිව්වා. අර දියණියට ගිහින් දුන්නා අඬා කොණ්ඩේ. දියණියට වගක්වත් නැහැ. ඇයි? එයාගේ හිතේ බලවත් මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව බලවත් නම් ඒ පාඩුවලට ඒව දැනෙන්නේ නැහැ පින්වත්නි. කහවණු වට අරගෙන දිව්ව කඩේට. අපිට නම් සාමාන්‍යයෙන් ඔළුවේ වැඩ කරන්නේ මොකද්ද? අයියෝ 1000කට වටින එක මට 8යිනේ හම්බුනේ. නේ? පිනට බාධා වෙන්නේ එතන. සමහර අය ඉන්නවා රුවන්වැලි සෑයට යනවා මල් ගන්න. වෙලාවකට මල් ගණන්. ඊට පස්සේ රුවන්වැලි සෑයට මල් අරගෙන යනවා බැන කාටද? මල් විකුණපු කෙනාට. පින රැස් කරගන්න බාධායිනේ. ආන්න එහෙමයි වර්තමාන මිනිස්සුගේ පිනට බාධා වෙන්නේ. ඒ දීනියට සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඉක්මනට කහවණු වටට සල්ලි මේ බඩු ගත්තා. අරගෙන ආවා. රසට කෑම ටික හැදුවා. රහතන් වහන්සේට පූජා කරලා වන්දනා කරලා ඉක්මනට ගේ අස්සට දිව්වා. මහා කච්චාන් රහතන් වහන්සේව කෝදුව කිව්වා. අනේ කොණ්ඩේ කපපු නිසා ලැජ්ජයි එන්නේ නැහැ කො ඉස්සරහට. එන්න කියන්න කිව්වා. මහා කච්චාන රහතන් වහන්සේ ඉස්සරහට එන්නකොටම කොණ්ඩේ තිබ්බා වගේම හැදුණා. ඇයි? අර කහවණු 1000ක 8ට බැස්සා. ඒක හිතේ නෑ සද්ධාව එච්චර බලවත්. එච්චර බලවත්. මහා කච්චාන් රහතන් වහන්සේගේ ගුණයයි ඒ දීනියක තිච්ච සද්ධාව එකතු වෙච්ච නිසා කොණ්ඩේ තිබ්බේ විදිහටම හැදුණා. මහා කච්චාන රහතන් වහන්සේ මාලිගාවට වැඩියා. රජතුමාට හරි සතුටුයි. පාදවල ආසන පනවල පිළිගත්තා. ලස්සනට දහම් දෙසුවා. චණ්ඩප්පජ්ජෝත රජතුමා දිවි ඇතිතෙක් බුදුන් සරණ ගියා. දහම් සරණ ගියා. සගුන් සරණ ගියා. රජතුමා ඇහුවා ස්වාමිනී දානි වැළඳුවා කිව්වා. කවුද කිව්වා ඔබ වහන්සේට දානි දුන්නේ? විස්තරය කිව්වා. හරි ආදරයක් ඇති වුණා අර දීනිය ගැන රජුවන්ට. අස්සරත පිටත් කරලා ඇව්වා මගේ මාලිගාවට ඒ දුව එක්කන් එන්න කිව්වා. එක්කගෙන ඇවිල්ලා රාජ මහේසිකාවක් බවට පත් කළා. කාට පිදෝ ධනේ විපාකද? මහා කච්චාන රහතන් වහන්සේට දීපු දානේ දාම විපාක දුන්නා. එච්චර පිං කඳක් මහා කච්චායන මහරහතන් වහන්සේ. පින්වත්නි එදා ඉඳන් මහා කච්චාන රහතන් වහන්සේ අවන්තියෙන් පිටතට වැඩියේ නැහැ. ජීවිත කාලෙම කැප කරලා අවන්ති දේශයේ පුරා ධර්මයේ දේශනා කළා. මුළු අවන්ති දේශයේම බෞද්ධ රාජ්‍යයක් බවට පත් වුණා. ඒක නිසා මහා කච්චාන මහරහතන් වහන්සේට නමක් වැටුණා අවන්තියේ මුනිදානෝ කියලා. මොකද්ද වැටිච්ච නම? අවන්තියේ මුනිවරයා කියලා නමක් වැටුණා. හැබැයි මහා කච්චාන රහතන් වහන්සේ හැමදාම 이르දියෙන් බුදුරජාණන් වහන්සේ දහම් දේශන දහම් මණ්ඩපයට වඩිනවා. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ නිතරම අහපු රහතන් වහන්සේලා 9 දෙනෙක් හිටියා. බුදුරජාණන් වහන්සේ නිතර අහපු රහතන් වහන්සේලා 9 දෙනෙක් හිටියා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ළඟින්ම හිටපු රහතන් වහන්සේලා 9 දෙනෙක් බුද්ධ ශාසනය තුල හිටියා. පළවෙනි කෙනා තමයි බුදුරජාණන් වහන්සේ නිතරම අහනවා මහණෙනිකෝ සාරිපුත්ත. මහණෙනිකෝ මහා මොග්ගල්ලාන. මහණෙනිකෝ මහා කස්සප. මහණෙනිකෝ අනුරුද්ධ.
මහණෙනිකෝ ආනන්ද, මහණෙනිකෝ රේවත, මහණෙනිකෝ මහා චුන්ද, මහණෙනිකෝ මහා කොට්ටිත. ඊළඟට අහනවා මහණෙනිකෝ මහා කච්චායන. බුදුරජාණන් වහන්සේ නිතර නිතර විමසපු මහා බ්‍රාහ්මණ රහතන් වහන්සේලා 9 දෙනා. එනම් මේ බුද්ධ ශාසනයේ මූලිකවම වැඩ හිටපු රහතන් වහන්සේලා අතරට එකතු වුණා කවුද? මහා කච්චායන මහරහතන් වහන්සේ. හරි පුදුම ගුණ තිබ්බා උන්වහන්සේට. මහා කච්චායන මහරහතන් වහන්සේ පුදුම දක්ෂයි ධර්මයේ විස්තර කරලා දෙන්න. උන්වහන්සේට ඒක නිසා බුදුරජාණන් වහන්සේ අගතනතුරක් දුන්නා. මගේ බුද්ධ ශාසනය තුල කෙටියෙන් වදාළ ධර්මයේ විස්තර කරන භික්ෂූන් අතරින් මේ මහා කච්චායන අග්‍රයි කියලා. එහෙනම් මහා කච්චායන මහරහතන් වහන්සේට ලැබිච්ච අගතනතුර මොකද්ද? කෙටියෙන් වදාළ ධර්මයේ විස්තර කරන භික්ෂූන් අතරින් මහා කච්චායනයන් වහන්සේ අග්‍රයි. හොඳට මතක තියාගන්න. උන්වහන්සේව නිතර දිවා රැ වන්දනා කරන්න. ඉතින් ඒක නිසා මහා කච්චායන මහරහතන් වහන්සේ නිතර නිතර භික්ෂූන් වහන්සේලාට ධර්මයේ විස්තර කළ දුන්නා. හරි ආසයි ස්වාමීන් වහන්සේලා මහා කච්චායන රහතන් වහන්සේගෙන් ධර්මයේ විස්තර කරගන්න. පස්සේ කාලෙක මහා කච්චායන රහතන් වහන්සේ විස්තර කරපු ධර්මයේ එකතු කරලා රහතන් වහන්සේලා දහම් කොටසක් සකස් කළා. ඒක පස්සේ පොතකට ආවා. ඒ පොතේ නම තමයි නෙත්තිප්පකරණය කියලා කියන්නේ. Thank you.